හෙලෝ ඔව් ඕකේ රුක්ෂාන් බෙල්ලන ඩොක්ටර් නේද? මම මේ සිවිල් සමාජිකයාකාරී ශාන් ගැනකට කතා කරන්නේ. රනිල්ට හදසැත්කමක් කියලා නිවුස් එකක් දැක්කම. මේ කරන්න තමයි ඕනේ. ඒක ඉතින් තාම තාවරු වෙලා නැහැ. ඒක දාලා තියෙන්නේ ගොසිප් එකේ දාලා තියෙන විදිය දන්නවද ඩොක්ටර්? ඔබතුමා මේ සිරිකොතේ ෆයිල් එකක් අතේ තියාගෙන රනිල් ඉස්සරහා. ඔව් ඉතින් ඒකට අපේ මැතිවරණ කොමසාරිස් ක්‍රියා කරානේ. ඔව් එතකොට මට ඒකට පේන්නේ මේ ගවර්න්මන්ට් එකේ ඩොක්ටර් කෙනෙක් වගේ නෙවෙයි නිකන් සිරිකොතේ ඩොක්ටර් කෙනෙක් වගේ. ඉතින් තව ටිකක් දවසෙද්දී මහින්ද රාජපක්ෂත් එක්ක ගහපු ෆොටෝස් තියෙනවා. මේ තව ටිකක් දවසෙද්දී විජිතේ හේරත් එක්ක ගහපු ෆොටෝස් තියෙනවා. තව ටිකක් දවසේ අතට දෙනවා නලින්ද ජයතිස්සත් එක්ක. ඔය ඔක්කොම ෆොටෝස් ටික දාලා මම කියන්නේ අකෝ ෆොටෝස් ගහන තැන මම එතන ගොට්ටෙක් නෙමෙයි කියලා. හරි ෆොටෝස් ගැව්වා පල්ලියට ගොට්ටෙක් වෙන්නේ නැහැ නේ. එකතන ස්ටේජ් එකට නැගලා අතට දීලා සාතිකයක් ලබා ගත්තා කියන්නේ කොටුකමක් කරලාද? කොටුකමක් නෙමෙයි සේවයකට ගන්න සාතිකයක් මේක. අනිත් මැතිවරණයේදී සහයෝගය දුන්නේ කාටද මේ සජ්ජාතික පස්සේද ඔබතුමා? නෑ සහයෝගයක් දෙන්න බෑ ඒක පැත්තකටවත්. මම මේ ෆයිල් එක මොකද්ද මේ ඩොක්ටර්? ෆයිල් එක ඇවිල්ලා මට දුන්න උපහාරයක්. ඒ උපහාරය මම බාරගත්තා. ඒ ස්ටේජ් එකට අඬ ගැහුවා මට. ඒගොල්ලගේ රැස්වීමකදී මට කතා කරා එන්න කියලා උඩට. ඉතින් ගිහිල්ලා බාර ගැනීමේදී ඔනවුන්සර් කිව්වා මෙයා තමයි සංවිධායක කරන්න හොඳ අපේ පක්ෂයේ කෙනෙක් කියලා. ඉතින් ඒ උනාට මම බාරගත්තේ නෑ කිසිම මේ සංවිධායක දුරක්. බාරගත්තා මේක ඇතිවන කොමසාරිස් කාර්යාලයට යවන්න එපේ. හරි. එතකොට ඒවනම් මම මේ රාජ්‍ය සේවයෙන් අයින් වෙන්න එපේ. දැන් සමාජ ජීව රවි කුමුදේශලා එහෙම අයින් වෙලා තමයි මැතිවරණ කරේ. ඉතින් මට ආරාධනා තිබිලා ලොකුවට කතා කරා අයින් කරානේ. නෑ අයින් කරේ නෑ ඔබතුමා. බොහොම මොහාරුවෙන් ජීවිතේ බේරගෙන ගියපු සිද්ධියක් අර බෙස්ෂීට් එකක් කරන මොකක්ද එකක් එහෙම සිද්ධියක් වුණා මම මතකයි. අනේ බොරු කතා කියන්න එපා මෙයා පතුරන්න එපා. බෙස්ෂීට් එකක් දාමගෙන ගියේ මම නෙවෙයි ඒ ඩමියක්. ඩමියක්. මම දන්නේ මම හිතේ පෙන්නුවේ ඒකනේ. දැන් ඔබතුමා පෙන්නුවාට රට දැන් දන්නවනේ. ඒ මොකද්ද උනේ කියලා ඩමියක් කෙරිච්ච බෙස්ෂීට් එක පොරවගෙන මම නෙමෙයි මම සාමාන්‍ය පරිදි මම පිට වුණා එතන. ඊට පස්සේ මේ ඒ අර සිරිකොතේ ෆයිල් එක ගත්ත වකවානුවේ නේද? සිරිකොතේ ෆයිල් එක ගත්ත වකවානුව නෙමෙයි. මේ මට දුන්න උපහාරය සාතිකයක් බාරගත්ත අවස්ථාව. කරන ලද සෞඛ්‍ය ශාස්ත්‍රයට කරන ලද යම් කිසි මේවරක් කියලා ඒගොල්ලෝ කැමැත්තෙන් දෙන්න. දැන් කාට උනත් පුළුවන් ඔබතුමාට උනත් පුළුවන් මම සේවයක් කරා කියලා මට උපහාර කීතැනකින් හම්බෙලා තියෙනවද? ලයන්ස් ක්ලබ් එකකින්, රොටරි ක්ලබ් එකකින්, ඒක විද්‍යා ඉස්කෝල වලින් ඒ වගේ. ඉතින් සිරිකොතේට අඬ ගහලා දුන්නා නම් මට සාතිකයක් ඒක බාරගත්තා එච්චරයි. සංවිධායක ධූරයක් නෙමෙයි මොන පිස්සුද? හරි ඩොක්ටර්. හරි හොඳයි. රත්නප්‍රිය මහතා